මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන් අපේ වෙඩින් එකට අපි ලෑස්ති වුණේ කොහොමද කියලා. මේ තමයි අපේ නැකත් අරගෙන ආව දවස. මේ තියෙන්නේ මායි අම්මයි ගෙදරට ඕන කරන බඩු අරගන්න මීගොඩ ගියපු දවසක්. මේ ෂොප් එක තියෙන්නේ මීගොඩ. ඉතින් අපි මේකෙන් තමයි ගෙදරට අවශ්‍ය කරන ගෘහ භාණ්ඩ ටික අරගත්තේ. ඊට පස්සේ මේ තමයි මම මගේ සාරි එක සිලෙක්ට් කරගන්න ගියපු දවස. අපි සාරීස් ඔක්කොම ගත්තේ දෙවන හරස් වීදියේ තියෙන විවාහ සාරි මන්දිරයකින්. ඉතින් අපේ නැන්දා තමයි මගේ බියුටිෂියන්. එයා තමයි මට ලස්සනට ඩ්‍රෙස් කරේ. ඉතින් හැමදේම එයා තමයි මේ සාරි පවා අපිට තෝරලා දුන්නේ. මම ආසුනේ නෑ සුදු පාට තනි සුදු පාට සාරියක් අඳින්න. මම ටිකක් ආසුනේ අයිවරි කලර් එකකට යන්න. ඉතින් මට ආස විදිහට ඒ අයිවරි කලර් එකෙන් සාරි එකක් මට සිලෙක්ට් කරගන්න පුළුවන් වුණා විවාහ සාරි මන්දිරයේ. ඊට පස්සේ අපි සාරි තෝරලා ඉතින් කන්න ගියා. මයි නැන්දයි මේ අපේ නැන්දා. ඊට පස්සේ ආයෙම ආවා. ආයෙ ඇවිල්ලා තව සාරීස් වගේක් තේරුවා. ෆැබ්‍රික්ස් තේරුවා අපි බ්‍රයිඩ්මේඩ්ලට. මේ තියෙන අපේ බ්‍රයිඩ්මේඩ්ස්ලගේ කලර්ස්. මේක ගත්ත ෂොප් එක නම් මට මතක නැහැ නම ඇත්තටම. ඊට පස්සේ අපි දෙන්න ගියා අපේ ප්‍රී ෂූට් එකට ලොකේෂන් එකක් හොයාගෙන. මට අවශ්‍ය වුණ ගැමි පරිසරය මේ ලොකේෂන් එකෙන් අපිට හම්බුණා. මේ තියෙන අත්තනගල්ල කැනල් ගාඩන් එක. ඊට පස්සේ අපි ගියා එයාගේ ඇඳුම් බලන්න. ඉතින් මෙතන තමයි අපි ග්‍රූම්ගේ එයාගේ ගෲප් එකේ ඇඳුම් ටික ඔක්කොම අරගත්තේ. ඊට පස්සේ මම ආයෙම ගියා අම්මත් එක්ක සහ නැන්දත් එක්ක දවසක ආයෙ විවාහ සාරි මන්දිර ගියා. අම්මගේ සාරි එකයි මගේ හෝම් කමින් සාරි එකයි අරගන්න. මේ තියෙන්නේ අපේ අම්මා අරගත්ත සාරි එක. එයා හිතන් ගියපු සාරියම එයාට හම්බුණා. එයා වීඩියෝ එකකින් බලලා මේ සාරිය ගන්නවයි කියලා හිතාගෙන ගියා. ඉතින් ඒකම තිබුණා විවාහ සාරි මන්දිරයේ. ඉතින් ආයෙමත් අපි කන්න ගියපු දවසක් ඇඳුම් ඔක්කොම බලලා ඊට පස්සේ මේ තියෙන අපි ප්‍රී ෂූට් එකට ඇඳුම් බලන්න ගියපු දවස. ඊට පස්සේ මේ අපේ සර්ප්‍රයිස් ඩාන්ස් එක ප්‍රැක්ටිස් කරන දවසක්. මේ අපි නැකතට බුලත් දීපු දවස. ඉතින් අපි අපේ පැත්තෙන් නැකතට ඉස්සෙල්ලාම බුලත් දුන්නේ අපේ ලොකු මාමට.
බලන්නකො මාමල හදලා තියෙන කෑම මේසේ ලස්සන. ඊට පස්සේ මගේ හොඳම යාළුවා මං අල්ලගත්තා මගේ වෙඩින් කේක් බොක්ස් ටික අලවන්න. හැබැයි ඉතින් 10ක්වත් එළුවේ නැද්ද කොහෙද? කයල් ගා හිටියා. මේ අවුරුද්ද දවසේ අපි මාමලා ගෙදර ගියා. ඉතින් මාමා තමයි අපේ වෙඩින් කේක් හදන්නේ. ඉතින් මේ එදා අපි පළතුරු කපන්න කැපුවා මේ වෙඩින් කේක් එකට අවශ්‍ය කරන.
දැන් කට්ටිය මාව බයිට් එකකට අරන් තියෙන්නේ මෙතන. නැති චාරිත්‍ර හදනවා මෙයාලා. මේක ස්ටොප් කරනවා. මල්ලෙන්ද දාන්නත් තියෙනවා. මේ මරත් තියා දෙන්න කොහොමද? අපන්නේ ඉතින් තියලා නැහැ. සර්ප්‍රයිස් ගෑන්ස් පුරුදු වෙලා ළමයි පණ ගිහිල්ලා ඉන්නේ. මේ පණ ගිය පුඹා. අපි නෑ මහරෑ අපි අපේ ගෙදර ඩාන්සින් ප්‍රැක්ටිස්. අනේ හරියට කරපල්ලා. එමිටෙන්. හරුණා ජනි දැන් හරි හරුණා. ඊට පස්සේ අපේ ගෙදර වරු පිරිතක් තිබ්බා වෙඩින් එකට සතියකට විතර කලින්. මේ එකේ රූපරාමු ආවේදී ජනිතන ගන්නා උතුම් ශක්තිය ලෝකේ. ඊට පස්සේ මම අපේ නැන්දගේ සැලොන් එකට ගිහිල්ලා මගේ කොණ්ඩේ ටින් කරා කල එකක් දාගත්තා. මොකද මගේ ග්‍රේ හේර්ස් ටිකක් තිබ්බා. ඒක වහගන්න හොඳම ක්‍රමය තමයි කල එකක් දාන එක කියලා හිතුවා. මේ මම ෆිටෝන් එකට ගියා මගේ ඇඳුම් වල. මගේ ඇඳුම් ඔක්කොම කරේ බ්‍රයිට්මේඩ්ස් ලගේ, අපේ අම්මගේ ඇඳුම්, මගේ ඇඳුම් හැමදේම ෆ්ලවර් ගර්ල්ස් ලගේ හැමදේම කරේ කැරණී ජෙසිකා නිලන්ති ඇන්ටි කියලා තමයි අපි කියන්නේ. ජෙසිකා ඇන්ටි. ඉතින් ජෙසිකා ඇන්ටි තමයි මගේ ඔක්කොම ඩ්‍රෙසස් මහලා දුන්නේ ලස්සනට. දැන් වෙඩින් එකට ඉතාමත්ම ළඟයි. ඉතින් දවසකට කලින් අපි වෙඩින් කේක් 300ක් අපි හැදුවා. ඉතින් ඒ හදපු ඒවා ටික දැන් පැක් කරන ගමන් තමයි ඉන්නේ. වෙඩින් එකට දැන් දවසයි තියෙන්නේ. ඊට පස්සේ මේ වෙඩින් එකට කලින් දවසේ මගේ යාළුවා මට gift එකක් දුන්නා. මගේ bride to be party එකට යට එන්න බැරි වුණා කියලා. ඉතින් මට gift එකක් දුන්නා nails හදාගන්න, bridal nails. ඉතින් අපි කඩවත lovelies කියන සැලොන් එකෙන් තමයි nails හදාගත්තේ. ඉතින් මගේ යාළුවා තමයි ඒක මට හදලා දුන්නේ. හරිම ලස්සනට nails ටික දාලා දුන්නා. ඉන්නකො මයි යාළුවා පෙනමේ ඉන්නේ මගේ යාළුවා. ඉතින් මේතෙන් මගේ බ්‍රයිඩල් නේල්ස් ටික ඉතින් මේ තමයි වෙඩින් එකට කලින් දවසේ මම ගෙදරින් පිටත් වෙන වෙලාව. අපි හොටෙල් එකේ තමයි රෑ නැවතිලා හිටියේ පහවදා ඩ්‍රෙස් කරන්න. ඉතින් අපි මේ රෑ 9ට විතර ගෙදරින් පිටත් වෙනවා. අනල
බලන්න බා මටත් දැනෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ අපි ඉන්න හොටෙල් රූම් එක මම ඩ්‍රෙස් කරන අපේ වෙඩින් එක තිබ්බේ විරගුල්ල යක්කල අමායා ග්‍රීන් හොටෙල් එකේ. ඉතින් මේ රෑ අපේ අම්මා මට පත් කවනවා. ඉතින් ওই විදිහට තමයි අපි අන්තිම මොහොත වෙනකම් වෙඩින් එකට ලෑස්ති වුණේ. ඉතින් වෙඩින් එක දවසේ වෙච්ච දේවල් බලන්න නම් දිගටම රැඳිලා ඉන්න වෙනවා. බයි බයි.